මෙලොව ජීවත්වන සියලු සත්වයන් මරණ බියකින් තොරව ජීවත්වීමට ආශා කරයි. ජීවිත ආශාවෙන් පෙළෙන එවන් අහිංසක සතුන් අකාලයේ මරණයට කැපවෙද්දී ඔවුන්ගේ ජීවිතවලට නැවත අභයදානය පුදදීමේ උතුම් අරමුණින් නැරඹි ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතියේ 96 වන අදියර මැයි මාස 9 වෙනිදා පවත්වන්නට යෙදුණා. රුපියල් ලක්ෂ 32කට අධික පිරිවැයක් දරමින් සිදු කරන්නට යෙදුන මෙම උතුම් පුණ්‍ය කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින එනම් විවාහරික වර්ෂ 2026 මැයි මාස 9 වන දින මේ කඩුවෙල බෝධිඥාන මහමෙවුනාව භාවනා අසපුවට ඔබ සියලු දෙනා එක් රැස් වෙලා තියෙන්නේ 96 වන අභයදානමය පින්කම සහ සම්බන්ධ වෙන්න. එතකොට මේ පින්කම කෙරෙන්නේ 96 වෙනි වතාවට. එතන අද දවසේ මේ පින්කම සඳහා මේ පින්වත් සියලු දෙනාගේ දායකත්වය ගත්තොත් සමස්ත මුදල ලක්ෂ 32කට අධික මුදලක් ඔබ වියදම් කරලා මේ අභයදානමය පින්කම සම්පූර්ණ කරගන්නේ. ඒතර මේ අද දවසේ සිද්ධ කරන අභයදානමය පින්කමෙන් මව් එළදෙනත්, එතකොට ඒ වගේම මව් එළදෙන්නු පැටව් එතන ඉන්නවා අම්මත් එක්ක පැටව් 4 දෙනෙක්, ඊට පස්සේ ගැබිනි එළදෙනුන් 7 දෙනෙක්, එළදෙනුන් 10ක් සහ එළුවෙක් කියන ප්‍රමාණය තමයි මේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට ඒ සමස්ත ප්‍රමාණය 25ක් වෙනවා. අද දවසේ මේ පින්කම සඳහා 81 දෙනෙක් දායක වෙලා තියෙනවා. එතන මේ පින්කමෙන් ප්‍රතිලාභී කිරිගොවින් ඉන්නවා. ප්‍රතිලාභ ලබන්නේ කිරිගොවින්ගේ ගණන 7යි. කිරිගොවින් 7 දෙනෙක් ප්‍රතිලාභ ලබන. ඒතර පින්වත්නි, අපි මේ පින්කම 2014 වසරේ සිට තමයි ආරම්භ කරගෙන මේ දක්වා පවත්වාගෙන එන්නේ. ඒතර එදා දවසේ ඉඳලා අද වෙනකම් 1727ක් ගවයින් නිදහස් කරලා තියෙනවා. ඒතර අධික ප්‍රමාණයක් ඒක. ඒ අභයදානමය පිනෙන් ප්‍රතිලාභී කිරිගොවින් ගණන 437ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒතර 437 දෙනෙක්ට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඒ වගේම අපි මේ පින්කම් මාලාවේදීම නිදහස් කර ඇති එළුවන් ගණන තමයි 107ක් වෙන්නේ. ඒතර 107ක් එළුවන් නිදහස් කරලා තියෙනවා. මේ සඳහා රුපියල් මිලියන 125කට අධික මුදලක් වැය කරලා මේ පින්කම සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ නිදහස් කරන කිරි ගවයන් අපි ලබා දෙන්නේ ගල්ගමුව පාලි පංචාව කියන ගම්මානයට. ඒතරේ ගම්මානයේ කිරිගොවීන්ගේ ජීවිතය යහපත් කරන්නටත් මේ පින හේතුපකාර වෙනවා. පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස එදා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන වෙලේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ මනසින් ගොඩනගාගත යුතු දෙයක්. ඒතර භාග්‍යවතුන් වහන්සේ භාවනා කරගෙන යනකොට විමුක්තිය ප්‍රාර්ථනා කරගෙන බෝසතාණන් වහන්සේ සාක්ෂාත් කරන ලද පළවෙනි ඥානය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. මොකක්ද ඒ ඥානේ නම?
පුබ්බේ නිවාසානුස්සති ඥානය තමන් වහන්සේගේ කලින් ජීවිත භාග්‍යතුන් වහන්සේට දකින්න පුළුවන්කමක් ලැබුණා. ඊළඟට බෝසතාණන් වහන්සේ අවබෝධ කරන ලද අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන ලද දෙවෙනි ඥානය තමයි චතුූපපාත ඥානය. ඒ කියන්නේ සත්වයන් කර්මානුරූපව මිය පරලෝ යන හැටි, සුගති දුගති වල උපදින හැටි දැක්කා. ඊළඟට අවසානයේ සවාසන සකල ක්ලේශ ප්‍රහාණයට පත් කරමින් ලෞතර සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාලා. එතකොට සම්මා සම්බුද්ධත්වයට පත් උනේ තුන්වෙනි ඥානයත් එක්ක. ඒ ඥානෙ තමයි ආසවක්ඛය ඥානය. ඒ කියන්නේ තමන් වහන්සේගේ සිතේ තිබ්බ සියලු කෙලෙසුන් මුලින් උපුටා දැම්මා, විනාශ කරලා දැම්මා. ඒ කෙලෙස් වලින් නිදහස් වෙනවත් එක්කම අපගේ බුදුරජාණන් වහන්සේ වන්දනීය, පූජනීය උතුම් රහතන් වහන්සේ නමක් බවට තමයි පත් උනේ. අරහත්වය තමයි සාක්ෂාත් කළේ, කියන්නේ නිකලෙස් භාවය. ඉතින් එදා ඉඳලා පිරිනිවන් පාන මොහොත දක්වා බුදුරජාණන් වහන්සේ අර සාක්ෂාත් කරන ලද ඥානවල වෙනසක් වුණේ නැහැ. පළමුවෙන්ම සාක්ෂාත් කර ඥානෙ මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානය දසබල ඥාන වලින් එකක් බවට පත් වුණා. දසබලධාරී කියලා අපි කියන්නේ. ඒතර සමහර කාලවලදී බුදුරජාණන් වහන්සේ ඒ ඥානයට සමවැදිලා කලින් ජීවිත බැලුවා. දවසක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගත කරන ලද ජීවිත දිහා ආපස්සට බලාගෙන ගියා. බලාගෙන යනකොට එක විශේෂ ජීවිතයක් දැක්කා භාග්‍යතුන් වහන්සේ ගත කරන ලද. ඒ ජීවිතය පිළිබඳව හොඳට අධ්‍යයනය කරලා භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කළා. එදා කිව්වා මෙන්න මේ වචනේ. මොකද්ද කිව්වේ? මා භික්ඛවේ පුඤ්ඤානම් බායිත්. මහණෙනි පිනට බය වෙන්න එපා. සුඛසේතම් භික්ඛවේ ආදිවචනං ඉට්ඨස්ස කාන්තස්ස පියස්ස මනාපස්ස යදිදම් පුඤ්ඤානි. මේ ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප සැපයට කියන තවත් නමක් තමයි පින කියලා කියන්නේ කියලා කිව්වා. ඒ කිව්වේ නිකම්ම කියන්නම් වාලේ කියපු කියමනක්ද? නෑ, අර ජීවිතය පිළිබඳ හොඳට කල්පනා කරලා බලලා අධ්‍යයනයක් කරලා තමයි ඇවිල්ලා කිව්වේ. මහණෙනි, මම කලින් ජීවිතයක අවුරුදු 7ක කාලයක්, අවුරුදු කීයක කාලයක්ද? 7ක කාලයක් මේ මෛත්‍රී භාවනාව පුරුදු කරලා, ඒ කියන්නේ ධානා සමාපත්තිය භාග්‍යතුන්ස් උපදවා ගත්තා. මරණයටපත් වුණා. මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකයේ උපතක් කරා ගියා. සංවට්ට කල්ප විවට්ට කල්ප 7ක කාලයක් පුරාවට අඩුම ගානේ මනුස්ස ලෝකෙටවත් ආවේ නැහැ කියලා කියනවා. 36 වතාවක් සක්දෙවිදු වෙලා උපන්න කියලා කිව්වා. ඊළඟට නොඑක් සිය ගණන් ಜಾති මේ මහා පෘථිවියේ අගරජ බවට පත් වුණා. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් බවට පත් වුණා. මේකේ ප්‍රාදේශීය රජකම් කරපු වාර ගාන ගැන කවර කතාවද? ඒ වාර ගාන ගොඩාක් වාර ගානක් ප්‍රාදේශීය රජකම් කරලා තියෙනවා. ඊට පස්සේ මහණෙනි, මම කල්පනා කරලා බැලුවා මම මේ ජීවිතේදී, ඒ කියන්නේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේ විදියට මෙච්චර මම මේ මහේශාක්‍ය මහානුභාව සම්පන්න කෙනෙක් බවට පත් වෙන්න හේතුව මොකක්ද කියලා මම කල්පනා කරලා බැලුවා. එතකොට මට අවබෝධ වුණා මෙන්න මේ කාරණා නිසා තමයි මම මහේශාක්‍ය මහානුභාව සම්පන්න කෙනෙක් බවට පත් උනේ. ඒ තමයි පළවෙනි එක දානේ. පළවෙනි එක මොකද්ද? දන් දීපු එක. ඊළඟට සමචර්යාව, ධර්මයට අනුව හැසිරීම, ඒ කියන්නේ සිල්වත් භාවය. ඊළඟට ඉන්ද්‍රිය සංවරය, ඒ කියන්නේ අසකනාසය දිවකය මනස කියන මේ ආයතන 6 සංවර කරගෙන ඉඳලා තියෙනවා. ඊළඟට මෛත්‍රී භාවනාව මොකද්ද? මෙත්සිත පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ එතකොට මේ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ කාරණා
කීපය. මොනවද ඒ කාරණා ටික? දානයත්, සීලයත්, මෛත්‍රී භාවනාව කියන තුන තමයි විශේෂයෙන් කිව්වේ. එතර පින්වත්නි බලන්න කෙනෙක් මහේශාක්‍ය මහානුභාව සම්පන්න නම් ඒක පිටුපස අපිට නොපෙනෙන දෙයක් තියෙනවා. ඒ තමයි එයා කලින් ජීවිතයක එහෙම නැත්නම් සමහර විට මේ ජීවිතේ වෙන්නත් පුළුවන්. අපි දන්නේ හරියටම කියන්නේ. බොහෝ වෙලාවට වෙන්නේ කලින් ජීවිතයක මොකක් හරි ಗುಣධර්මයක් පුරුදු පුහුණු කිරීමේ විපාකයක් විදිහට තමයි මේ ජීවිතයේදී මහේශාක්‍ය මහානුභාව සම්පන්න කෙනෙක් බවටපත් වෙන්නේ. එතකොට මේ මෙත්සිත තියෙන කෙනා, මෛත්‍රී කරුණාදී ගුණධර්ම තියෙන කෙනා ඉස්සෙල්ලාම එන සිල්පදය මොකද්ද? මොන සිල්පදයටද යන්නේ? සතුන් මැරීමෙන් වැළකී මම වාසය කරනවා කියලා එයා සත්ව ඝාතනය අතාරිනවා. ඒතර ඒ වෙලාවේදී එයා මේ පියවර තබන්නේ මහේශාක්‍ය මහානුභාව සම්පන්න ජීවිතයකට. දැක්කද? දැන් මේ ජීවිතයේදී කවුරු හරි කෙනෙක් මහේශාක්‍ය මහානුභාව සම්පන්නයි නම් ඒ කෙනාගේ ඒ ජීවිතය පිටපස යම්කිසි පිනක් තියෙනවා. ඊට අනුරූප පිනක් එයා රැස් කරලා කෙනෙක් සත්ව ඝාතනයෙන් තොරව වාසය කරනවා නම්, මෙත්සිතින් වාසය කරනවා නම්, සත්ව ඝාතනයෙන් තොරව වාසය කරනවා නම් එයා Taman උදෙසා කර්මයක් රැස් කරනවා. Tamanට සැප සතුට උදා කරලා දෙන කර්මයක් රැස් කරනවා. ඒ තමයි දීර්ඝායුෂ භුක්ති විඳීමේ පින එයා රැස් කරනවා. මොන පිනද රැස් කරන්නේ? දීර්ඝායුෂ භුක්ති විඳීමේ පින රැස් කරනවා. එතකොට සත්වයන්ට දඬු මුගුරු අව්‍යාවද වලින් පහර දෙන්නේ නැත්තම්, හිංසා පීඩා කරන්නේ නැත්තම් එයා තවත් විශේෂ පිනක් රැස් කරනවා. ඒ තමයි නිරෝගී භාවය අත්විඳින්න පුළුවන් පිනක් රැස් කරනවා. එතකොට නිරෝගී කෙනෙක් වෙලා උපදින්නේ මොනවා කරද්ද? සත්වයන්ට කායික පීඩා, මානසික පීඩා නොදී වාසය කළොත්. කායික පීඩාව දුන්නොත් අපිට කායික පීඩාව එනවා. අපි මානසික පීඩාවක් දුන්නොත් කෙනෙක්ට ඒක අපිට පෙරලා එනවා. එහෙනම් ඒක අනිත් පැත්ත මොකද්ද? කායික මානසික සැප සැහැල්ලුව කෙනෙක්ට දෙනවා නම් ඒක අපිට පෙරලා ලැබෙනවා. ඊළඟට ඒ වගේම අපි කෙනෙක්ට අබේ දාණය දෙනවා නම්, ජීවත් වෙන්න අවස්ථාවක් දෙනවා නම් අපිට පෙරලා ලැබෙනවා ජීවිතයට යමක් ලැබෙන. මොකද්ද? ජීවිතේ සුරකිනවා. මනාකොට ආරක්ෂා වෙනවා මේ ජීවිතේ. ඒතර අපේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතය, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතය කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, මාරයෙකුට, දෙවියෙකුට, ලෝකේ කිසිම කෙනෙකුට නැති කරන්න බෑ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නමක්ව ඝාතනය කරලා දාන්න බෑ. එහෙම කරන්න බෑ. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ ලක්කන කියන සූත්‍රයේදී කියනවා, මහණෙනි මේකට හේතුව තමයි මම සසරේ සත්ව ඝාතනයෙන් වැළකී වාසය කිරීම. කිසි කෙනෙක්ට බෑ කියලා කියනවා. ඇයි හේතුව? ඒක බහුල වශයෙන් පුරුදු කළා. මොකන්ද පුරුදු කරලා තියෙන්නේ? සත්ව ඝාතනයෙන් වැළකීම කියන පින්කම බහුල වශයෙන් පුරුදු පුහුණු කරලා. ඉතින් ඒක ගැන හිතලා ඔබ සතුටු වෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් තමයි ඔබ මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්තියකින් පුදනවා. ඔබ ප්‍රතිපත්තියෙන් පුදනවා. දැන් කවුරු හරි දානයක් දෙනවා නම්, කණ්ඩ බොණ්ඩ දෙනවා නම්, අබේ දානය දෙනවා නම්, සිල් රකින්නවා නම්, මෛත්‍රී භාවනාව කරනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ කොමකින්ද පුදන්නේ? ප්‍රතිපත්තියෙන් පුදන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අද දවසේ ඔබට මේක අනුමෝදන් වෙන්නත් පුළුවන්. දැන් මේ දානයක් දෙනකොට 3 දෙනෙක්ගේ පින රැස් කරනවා කියලා තියෙනවා සූත්‍රයක. එක්කෙනෙක් තමයි මේකට දායක වෙන කෙනා. මුදල් දාලා එයා ප්‍රධානත්වය ගන්නවා. අනිත් කෙනා තමයි ඒකේ වත්පිළිවෙත් කරන කෙනා. උදව් කරන කෙනා. එයත් ඒ පිනම රැස් කරනවා. එයා මුදල්
යොදන්නේ. නමුත් එයා සහසම්බන්ධ වෙනවා සතුටින්. එයත් ඒ පින රැස් කරනවා කියන අනිත් කෙනා තමයි ඒ පින දකිනවා. දැකලා සාදු කියලා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනකොට එයාටත් ඒ පින එනවා කියලා කියනවා. එහෙනම් ඔබ මේ පින අද අනුමෝදන් වෙන්න හුදෙක් ඔබ විසින් සිදු කරන ලද අබේ දානමය පින නෙමෙයි. පෞද්ගලිකව ඔබ කරපු එක නෙමෙයි. සමස්ත මේ පිරිසම එකතු වෙලා මේ කරන ලද මහානීය වූ මේ අනගි සම්පන්න අබේ දානමය පින්කම ගැන හිතලා සතුටු වෙන්න. දැන් මම ඔබට කිව්වා 2014 ඉඳලා මේ දක්වා ගවයන් 1727 දෙනෙක් නිදහස් කරලා තියෙනවා කියලා. කොච්චර දෙයක්ද ඒක. එතකොට ඒක ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. එළුවන් 107 දෙනෙක් නිදහස් කරලා තියෙනවා. ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. ගොවීන් ප්‍රතිලාභ ලැබලා තියෙනවා 437 දෙනෙක්. ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. එතකොට ඒ සමස්ත පිනත් ඔබගේ ජීවිතයට එකතු වෙනවා. ඒක නිසා පින්වත්නි ඔබ අද දිනේ වඩා සතුටු වෙන්න මෙලොව ජීවිතයේ යහපත පිණිස පවතින පරලොව සැප සතුට උදා කරලා දෙන දීර්ඝායුෂ භුක්ති විඳීමේ වාසනාව ලැබෙන චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිස හේතුපකාර වන උතුම් පිනක් අපගේ ජීවිතවලට එක්රැස් වුණා කියලා සාදු කෙලේ පින අනුමෝදන් වෙන්න. ඒතර සඳහන් කරලා තියෙන පරිදි අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ප්‍රථමයෙන්ම මේ 2026 මැයි මාස 9 වෙනි දින පැවැත්වෙන 96 වෙනි ශ්‍රද්ධා අබේ දානමය පින්කමෙන් රැස් කරගන්නට යෙදුණු සියලුම පින් අපි ප්‍රථමයෙන්ම සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරලෙමු. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මේ බෝධි ඥාන අසපුවට ධාර්මික පීඨ ආරක්ෂාව රැකවරණය සලසන සියලු දෙවිවරුන්ට ඒ වගේම ඔබ අප සියලු දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. පින්වත් සුමන සමන් දෙව්නිරිදුන්ට මේ පින් අනුමෝදන් වේවා. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී දිව්‍යමය ආශිර්වාදින් වඩාත් වර්ධනය වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ධාර්මික අල්ම බැල්ම රැකවරණය ඔබ සියලු දෙනාට සලසා දෙනසේක්වා. දෙවියන්ට දුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අපි පිළිවෙලින් පින් අනුමෝදන් කරමු. කවුරු සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මීට වසර 14කට පෙර මිය පරලොව ගිය දයාබර පියාණන් වන කේ.ඩී. ගුණසේකර මහතාට සහ මිය පරලොව ගිය ඥාතීන් වන ගාමිණී සහ මල්ලිකා පෙරේරා, කේ.ඩී.එන්. අපුහාමි සහ සෙන්ත නෝනා, චාල්ස් සහ එලිසා පෙරේරා, මාටින් සහ ලෙසී පෙරේරා, විලියම් සහ එමලි පොලොන්නෝවිට යන සියලුම දෙනාගේ මිය පරලොව ගිය ජීවිතවලට පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් වීණා පෙරේරා මහත්මිය, ඒ වීණා පෙරේරා මහත්මිය විසින් නිදහස් කරලා දීලා තිනවා එළදෙනක් සහ පැටියෙක්. ඉතින් ඒක ලොකු පිනක්. ඒ වීණා පෙරේරා මහත්මිය නමින් ඒ නම් සඳහන් කරන ලද මිය පරලොවගේ ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිසත් ඒ සියලු පින් ඒ පින්වතුන්ට හේතුපකාර වේවා. සාදු සාදු සාදු. සුජීවත්ව සිටින සුශීලා ගුණසේකර මහත්මියට, ඒ වගේම ශවින්කා පෙරේරා යන අයට ඒ පින් අනුමෝදන් වේ. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. වීණා පෙරේරා මහත්මිය ප්‍රධාන ඒ ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාට, සුශීලා ගුණසේකර, ශවින්කා පෙරේරා යන අයටත් කරන කියන සියලු ධර්මික කටයුතු සර්ව ප්‍රකාරින්ම සාර්ථකයෙන් පිණිස මේ පින හේතුපකාර වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් නිශාමලි අමරසිංහ මහත්මිය ඇතුළු පිරිස එකතු වෙලා එළදෙනක් සහ පැටවෙක් නිදහස් කරලා තියෙනවා. දායකත්වයේ දැක්වූ සියලු දෙනාට
ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. ඒ සියලු දෙනාට සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධ කරගෙන සංසාර දුකින් අත් මිදෙන්න මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. නිශාමලි අමරසිංහ මහත්මිය ඇතුළු පිරිස නමින් සුජීවත්ව සිටින ගුරුවර ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම මිය පල්ලව ගිය දෙමව්පියන් ඇතුළු ගුරුවර ඥාතිත මිත්‍රාදීන්ගේ පල්ලව ජීවිත සුවපත් වීම පිණිස මේ පින හේතුපකාර වේවා. ඇය නමින් මිය පල්ලව යන්නට දුණු ඒ ගුරුවර දෙමාපියාදීන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිසත් මේ සීල පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. එළදෙනක් සහ පැටවෙක් නිදහස් කර ගනිමින් මෙම පින්කමට දායක වෙලා තියෙනවා ශෂිනි අබේ වික්‍රම මහත්මිය. එතුමිය බලාපොරොත්තු වෙනවා මිනෙත් සශ්වින් පුතාට ආශිර්වාද කරන්න. මේ පින් මිනෙත් සශ්වින් පුතාට අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. ඒ පුතාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස ඉදිරි අනාගතය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දෙමව්පියන් දෙපළට පවුලේ සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ශෂිනි අබේවික්‍රම මහත්මියට ඒ වගේම ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට ඒ කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස මේ පින හේතුපකාර වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. එතුමිය නමින් මිය පල්ලව යන්නට යෙදුණු ඥාතිත මිත්‍රාදී සෑම සිළු දෙනාටත් එකසේ මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පල්ලව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම එළදෙනක් සහ පැටියෙක් නිදහස් කරගනිමින් මේ පින්කමට දායක වෙලා තියෙනවා මිලාන් පෙරේරා මහත්මයා, අයන්ති ආරියරත්න මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසක්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2026 අප්‍රේල් මාස 7 වෙනි දිනට 6 වන ජන්මදිනයේදී තිබුණු සුබෝධි විමංශන පෙරේරා පුතණුවන්ට පින් අනුමෝදන් කරන්න. ඒ පුතාට මේ සීල පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. ඒ සුබෝධි විමංශන පෙරේරා පුතාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස උතුම් පැතුම් සඵල වීම පිණිස මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පින්කම සඳහා ඒ පින්වතුන්ට මිලාන් පෙරේරා මහත්මයාට, අයන්ති ආරියරත්න මහත්මිය ඇතුළු පිරිසට උදව් උපකාර කළ සෑම සිළු දෙනාට එකසේ මේ අනුමෝදන් වේවා. ඒ අයගේ පවුල්වල සුජීවත්ව සිටින සෑම සිළු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. මිලාන් පෙරේරා මහත්මයා, අයන්ති ආරියරත්න මහත්මිය ඇතුළු කල්යාණ මිතුරන් පිරිස නමින් මිය පල්ලව යන්නට යෙදුණු ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට ඒ පින් අනුමෝදන් වේවා. පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අනුලා පෙරේරා මෑණියන් සහ සුමුදු පෙරේරා දියණිය එකතු වෙලා ගැබිනි එළදෙනක් නිදහස් කරලා මේ පින්කමට සම්බන්ධ වෙනවා.
ඒ පින්වත් දෙපළ බලාපොරොත්තු වෙන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න. අනුලා පෙරේරා මෑණියන්ට ඒ වගේම සුමුදු පෙරේරා දියණියට මේ රැස්ුණා වූ පිනෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අනුලා පෙරේරා මෑණියන් ඒ වගේම සුමුදු පෙරේරා දියණිය නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, ධර්මාභෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. අනුලා පෙරේරා මෑණියන් සහ සුමුදු පෙරේරා දියණිය නමින් සුජීවත්ව සිටින ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝාෂත්පත් වේවා, ධර්මාභෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගැබිනි එළදෙනක් නිදහස් කරගනිමින් මේ පින්කමට දායක වෙලා තියෙනවා එච්.එල්. කමලාවති මහත්මිය. කමලා ලියනගේ ගුරු මෑණියන් අරුණ ශාන්ත උබේසිරි මහතා සහ ශ්‍රියානි රඹුක්කන මහත්මිය, ඩී මිලින්ද සිල්වා මහතා සහ එම මහත්මිය, මංගලිකා හමංගොඩ මහත්මිය, කමලා ජයසිංහ මහත්මිය සහ ප්‍රියාලතා මහත්මිය යන සුජීවත්ව සිටින සෑම සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. එතුමිය ප්‍රධාන, කමලාවති මහත්මිය ප්‍රධාන, ඒ නම් සඳහන් සියලු දෙනා ප්‍රධාන, ඒ සියලු දෙනාගේ ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. ඒ පින්වතුන් කරන කියන සියලු ධර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අභිවෘද්ධියෙන් අභිවෘද්ධියටමපත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ එච්.එල්. කමලාවති මහත්මිය ප්‍රධානයේ නම් සඳහන් සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන් වී ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ පින්වන්තිය බලාපොරොත්තු වෙනවා, කමලාවති මහත්මිය බලාපොරොත්තු වෙනවා පින්කම්බට උපකාර කළ සියලු දෙනාට, ඒ වගේම දැකබලා සතුටු වෙන සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියන අදහස ඇගේ හිතේ තියෙනවා. ඉතින් ඒ පින්කම, ඒ පින පින්වත් කමලාවති මහත්මිය ඔබ සියලු දෙනාට අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ඔබ සියලු දෙනාට ධර්මාභෝධයට ඒ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. රුවන් වීරසිංහ මහත්මයා මේ පින්කම සඳහා සහසම්බන්ධ වෙන්නේ ගැබිනි එළදෙනක් නිදහස් කරගනිමින් රුවන් වීරසිංහ මහත්මයාගේ ජන්මදිනය නිමිති කරගෙන සිදු කරන මෙම පින්කමෙන් රැස්වන සියලුම පුණ්‍ය ධර්මයන් ඒ මහත්මයා ඇතුළු පවුලේ සියලුම දෙනාට අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මෙම පින්කම සඳහා දායක වූ අබේ වීරාරච්චිගේ විජේරත්න මහත්මයා, චන්ද්‍රා විජේරත්න මහත්මිය, ජීවන සුගන්ධ සහ ජීවන සම්පතන දරු දෙදෙනා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සැමට, නාවික හමුදාවේ සියලු රණවිරුවන්ට පින්කම සඳහා නොමස්සුරු සහයෝගය ලබා දෙමින් දායක වන සහෝදර තුෂාර අබේවීර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාව දීර්ඝායුෂ ප්‍රදාන කොට සසර සැරිසරනතුරු රජ සොර සතුරු ගිනි ජල යන පංච උපද්‍රවයන්ගෙන් කිසිදු විපතක් ඇති නොවේවා. ධාර්මික පීඩ ආරක්ෂාව සැලසේවා. රුවන් වීරසිංහ මහත්මයා ප්‍රධාන ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාට, ඒ වගේ මේ නම් සඳහන් සියලු දෙනාට සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මිය පරලොව ගිය අබේරත්න වීරසිංහ
ඒ වගේම විමල් අබේවීර පියතුමන් දෙපළ ජීවන සුමුදු විජේරත්න සහෝදරය ඇතුළු සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් පින්සත් මේ සියලු පින් හේතුපකාර වේවා සාදු සාදු සාදු. ඇමරිකාවේ පදිංචි රමණි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා එකතු වෙලා ගැබිනි එළඳෙනක් නිදහස් කරලා තියෙනවා. ඒ පින්කමට ඒ ගැබිනි එළඳෙනක් නිදහස් කරමින් තමයි සහ සම්බන්ධ වෙන්නේ. රමණි පෙරේරා මහත්මිය, ගාමිණී පෙරේරා මහත්මයා, නුවන් පෙරේරා මහතා සහ නිශාන් පෙරේරා මහතා යන පවුලේ සියලු දෙනාට මේ පින්න නිදුක් නිරෝගී සුව පිණිස දීර්ඝායුෂ පිණිස හේතුපකාර වේවා. ඒ වගේම මේ පින්වත් සියලු දෙනා කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරින්ම සාර්ථක වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධ කරගෙන සංසාර දුකින් සදාහටම නිදහස් වෙන්න ඒ පින්වතුන්ට මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඇමරිකාවේ පදිංචි රමණි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනා නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මිය පරලොවගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ගැබිනි එළදෙනක් නිදහස් කරගන්නමින් මේ අබේදානමය පින්කම සඳහා සහ සම්බන්ධ වෙන්නේ නිලූෂා ලේක් මහත්මිය. ඇය බලාපොරොත්තු වෙනවා දරුවෙකු බිහි කිරීමට සිටින සෙලීනා දියණියට මේ පින් අනුමෝදන් කරන්න. ඇයට මේ පින් අනුමෝදන් වේවා. කිසිදු දුකක් කරදරයක් බාධාවක් පීඩාවකින් තොරව සුවසේ ඒ දරුවා බිහි කර ගැනීමට මේ පින හේතුපකාර වේවා. කුස තුල සිටින ඒ බිලිඳු දරුවාට සියලු ආරක්ෂාව රැකවරණය සැලසේවා. දීර්ඝායුෂ අත්පත් වේවා. සාදු සාදු සාදු. සෙලීනා දියණියට ඒ වගේම කුසේ සිටින ඒ දරුවාට දීර්ඝායුෂ අත්පත් වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය සැලසේවා. ඒ වගේම නිලූෂා ලේක් මහත්මිය බලාපොරොත්තු වෙනවා මේ පිරිසට මේ පින් අනුමෝදන් කරන. ඒ තමයි ජිම් ලේක්, නිලූෂා ලේක්, සෙත් ලේක්, ඒඩන් ලේක්, එමිලි සහ රුක්ෂි වික්‍රමසිංහ යන පිරිසට. ඒ නම් සඳහන් මේ පිරිසට මේ පින් එකසේ අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. විශේෂයෙන්ම පෙර කරන ලද යම් අකුසල කර්ම සිදු වී නම් ඒවා දුරින්ම දුරු වී මේ පින අද දවසේ සිද්ධ කරන මේ පින ඉස්මතු වේවා. සීල පින් ඉස්මතු වී ඒ අයගේ මේ ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. මේ ජීවිතයේ සියලු අභිවෘද්ධීන් පිණිස මේ පින හේතුපකාර වේවා. ඒ පින්වත් සියලු දෙනාට ධර්මාබෝධයෙන් පිණිස මේ සීල පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. නිලූෂා ලේක් මහත්මිය ප්‍රධාන ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම ගැබිනි එළදෙනක් නිදහස් කරගනිමින් මේ අබේදානමය පින්කමට සහසම්බන්ධ වෙනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි විදූෂ මෙන්ඩිස් මහත්මයා. විදූෂ මෙන්ඩිස් මහත්මයා සහ රජිතා ගුණතිලක මහත්මිය යන දෙපළගේ පවුලේ සතුට සාමය යහපත දියුණුව පිණිස මේ පින හේතුපකාර වේවා. දුලිනි මෙන්ඩිස් මහත්මිය, චතුර තිලකරත්න මහත්මයා යන දෙපළ සහ ලිවිනු තිලකරත්න පුතු ඇතුළු පවුලේ සෑම සිළු දෙනාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. විදූෂ මෙන්ඩිස් මහත්මයා සහ රජිතා ගුණතිලක මහත්මිය යන දෙපාර්ශ්වයේ සිටින සුජීවත්ව සිටින දෙමාපියන් වන GSP මෙන්ඩිස් පියාණන් සහ නිලන්ති මෙන්ඩිස් මෑණියන්, PG ගුණතිලක පියාණන්, චන්ද්‍රා කාන්ති ලතා ප්‍රනාන්දු මෑණියන්,
සොහොයුරිය වන සචිතා ගුණතිලක මෙනවිය ඇතුළු ඒ පවුල්වල සියලු ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වී ඒ විදූෂ මෙන්ඩිස් මහත්මයා ප්‍රධාන ඒ ඥාතිත මිත්‍රාදීන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාගේ කායික පීඩා දුරින්ම දුර වේවා කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා දීර්ඝාෂත්පත් වේවා ධර්මාබෝධයට වාසනාව සැලසේවා සාදු 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 ඒ අය නමින් මිය පල්ලව යන්නට ඉදිරි සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වී පල්ලව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා ධර්මාබෝධයට වාසනාව සැලසේවා සාදු 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 ඒ සත්වයන් ඒ ගවයන් රැකබලා ගන්නා සියලු දෙනාටත් ඒ පින්වත් විදූෂ මහත්මයා ඒ පින අනුමෝදන් කරනවා ඒ පින්වත් පිරිස මේ පින අනුමෝදන් වේවා ඒ සීල කටයුතු බාධාවකින් පීඩාවකින් තොරව සිද්ධ කර ගැනීමට වාසනාව සැලසේවා ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා ඒ පින්වත් සියලු දෙනාට ධර්මාබෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා සාදු 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 ගැබිනි එළදෙනක් නිදහස් කර ගනිමින් මේ පින්කමට සම්බන්ධ වෙන්නේ නෙවිල් ගුණසේන මහත්මයා සහ නලංජනී ගුණසේන මහත්මිය. නෙවිල් ගුණසේන මහත්මයා සහ නලංජනී ගුණසේන මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කායික මානසික සැප සැහැල්ලුව අත්පත් වේවා දීර්ඝායුෂ අත්පත් වේවා නිදුක් නිරෝගී සුව සැලසේවා උතුම් සත්පුරුෂ ඇසුරේ දහම් මඟ දියුණු කරගෙන ධර්මාබෝධය ලබා සංසාර දුකින් අත් මිදීම පිණිස මේ පිනේ පින්වත් දෙපළට හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම පින්වත්නි පොදුවේ සතෙකු නිදහස් කර ගැනීම පිණිස දායක වෙලා තියෙනවා මනෝජා ජයසූරිය මහත්මිය එතුමිය බලාපොරොත්තු වෙනවා නාරද ජයසූරිය මහත්මයා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට පවතින සියලු බාධා කරදර සහ පෙර අකුසල් ඇතිතාක් තියෙනවා නම් ඒවා දුරු වීම පිණිස ඒ වගේම මේ ජීවිතයේ සියලු යහපත කායික මානසික සැප සැහැල්ලුව සැනසීම උදායම් පිණිස මේ පින හේතුපකාර වේවා කියන බලාපොරොත්තුව ඒ වගේම රැකීරක්ෂා කටයුතු වල දියුණුව අභිවෘද්ධිය බලාපොරොත්තු වෙනවා ධර්මාබෝධය බලාපොරොත්තු වෙනවා පින්වත් මනෝජා ජයසූරිය මහත්මිය ඒ සතෙකු නිදහස් කර ගැනීමට දායක වී රැස් කර ගන්නා ලද ඒ සියලු පින් නාරද ජයසූරිය මහත්මයා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා සියලු බාධා කරදර පීඩා දුරින්ම දුර වේවා අකුසල් දුරින්ම දුර වේවා මේ ජීවිතයේ යහපත සැලසේවා කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා ඒ වගේම විශේෂයෙන්ම මේ රැකීරක්ෂා කටයුතු වල දියුණුව පිණිස මේ පින හේතුපකාර වේවා සත්පුරුෂ ඇසුරේ දහම් මඟ දියුණු කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධ කරගෙන සංසාර දුකින් සදාටම නිදහස් වෙන්න ඒ පින්වත් සියලු දෙනාට මේ පින හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම පොදුවේ සතෙකු නිදහස් වේවා කියන අදහසින් මූල්‍යමය ආධාර කරමින් සුජානි දුඹගහවත්ත මහත්මිය මේ පින්කමට දායක වෙලා තියෙනවා පවතින සියලු කායික මානසික පීඩා දුරින්ම දුර වේවා සියලු බය තැති ගැනීම වෛර පීඩා ආදී නිදහස් වී කායික මානසික සැප සැහැල්ලුව ඇයට අත්පත් වේවා ධාර්මික පීඨ ආරක්ෂාව රැකවරණය සැලසේවා මේ ජීවිතය යහපත්ව ගත කිරීමට වාසනාව සැලසේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා පින්වත් සුජානි දුඹගහවත්ත මහත්මියට සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිසත් මේ සීල පින් හේතුපකාර වේවා සාදු 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 ඒ වගේම පොදුවේ සතෙකු නිදහස් වේවා කියන අදහසින් මේ පින්කමට මූල්‍යමය දායකත්වයේ දක්වලා තියෙනවා හරිත විජේවර්ධන මහත්මයා. ඒ මහත්මයා බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් පින් අනුමෝදන් කරන්න. හරිත මාලති ශලිනි විජේවර්ධන යන පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා. විශේෂයෙන්ම අසනීප තත්වෙන් පසුවන වෛද්‍ය අයිරා රත්නායක මහත්මියට මේ පින් අනුමෝදන් වී ඇයගේ කායික මානසික පීඩා දුරු වී කායික මානසික සැප සැහැල්ලුව අත්පත් වේවා.
චන්ද්‍රවතී මෑණියන් ඇතුළු පවුලේ සෑම සිරු දෙනාට සුජීවත්ව සිටින සිරු දෙනාට ඥාතිත මිත්‍රාදී සෑම සිළු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා ධර්මාවබෝධයට වාසනාව සැලසේවා සාදු සාදු සාදු. ඒ වගේම සතෙකු නිදහස් වේවා කියන අදහසින් මූල්‍යමය දායකත්වයේ දරලා තියෙනවා ශ්‍රීමාලී පරණ යාපා මහත්මිය. ශ්‍රීමාලී පරණයාපා මහත්මිය බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය දොන් ආර්යදාස සේනරත් පරණයාපා පියාණන්ට පින් අනුමෝදන් කරන්න. අප්‍රේල් මාස 20 වන දිනට එදී තිබුණු ජන්මදිනය සිහි කරමින් අද දින සිදු කරන මේ පින්කමෙන් රැස්වන සියලුම පින් ඒතුමාට අනුමෝදන් වේවා. පරලොව ජීවිතය සුවපත් වේවා සැපවත් වේවා. සුගතිගාමී වීම පිණිස මේ පින හේතුපකාර වේවා. ඉක්මන් භවයකදීම සුවසේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධ කරගෙන සංසාර දුකින් සදාටම නිදහස් වෙන්න ඒ ශ්‍රීමාලී පරණයාපා මහත්මියගේ පියාණන් වන දොන් ආර්යදාස සෙන්රත් පරණයාපා පියාණන්ට වාසනාව සැලසේවා සාදු සාදු සාදු. සුජීවත්ව සිටින ශ්‍රීමාලී පරණයාපා මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස ධර්මාභෝධයෙන් පිණිස මේ පින හේතුපකාර වේවා සාදු සාදු සාදු. විශේෂයෙන්ම හදිසි හෘදයාබාධයකට ලක්ව සිටින කුසුමා පරණයාපා මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඇයගේ හෘදයාබාධය දුරින්ම දුර වේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. වහ වහ ඒ රෝගී තත්ත්වය නැගී සිටින්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා සාදු සාදු සාදු. ඒ වගේම සතෙකු නිදහස් වේවා කියන සතෙක් නිදහස් වේවා කියන අදහසින් මේ පින්කමට සහ සම්බන්ධ වෙනවා සදනා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා. හෘද සත්කමකට පසුව සුවේ ලැබමින් සිටින ප්‍රියත් ප්‍රනාන්දු ස්වාමි පුරුෂයාට මේ පින් අනුමෝදන් වී ඇති තිබෙන සියලු කායික බාධා දුරින්ම දුර වේවා මානසික බාධා දුරින්ම දුර වේවා කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා දීර්ඝායුෂ අත්පත් වේවා සාදු සාදු සාදු. සදනා ප්‍රනාන්දු මහත්මිය හිරණ්‍ය ගුණරත්න මහත්මිය දසුන් ගුණරත්න මහත්මයා අකිත ගුණරත්න පුතුණුවන් සහ දරිණී ප්‍රනාන්දු මෙනවී යන සැමට මේ පින් අනුමෝදන් වේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා කායික මානසික සැප සැහැල්ලුවත් වේවා. සියලු දෙනාගේම පවුල්වල දියුණුව පිණිස අභිවෘද්ධිය පිණිස මේ පින හේතුපකාර වේවා සාදු සාදු සාදු. සදනා ප්‍රනාන්දු මහත්මියගේ සුජීවත්ව සිටින මහේන් ප්‍රනාන්දු පියාණන්ට ඒ වගේම සුනේත්‍රා ප්‍රනාන්දු මෑණියන්ට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා ධර්මාභෝධයට වාසනාව සැලසේවා සාදු සාදු සාදු. පියත් ප්‍රනාන්දු මහත්මයාගේ මිය පරලෝකයේ චාල්ස් ප්‍රනාන්දු පියාණන්ට මේ පින් අනුමෝදන් වී එතුමාගේ පරලෝක ජීවිතය සුවපත් වේවා සැපවත් වේවා. ඒ වගේම මිය පරලෝකයේ අමරා පෙම්සීලී ප්‍රනාන්දු මෑණියන්ගේ පරලෝක ජීවිතය සුවපත් වේවා සැපවත් වේවා ධර්මාභෝධයට වාසනාව සැලසේවා සාදු සාදු සාදු. පින්කම සඳහා උපකාර කරන සියලු දෙනාට අබේ දාණය ලබා දෙන කිරි ගවයින් රැක බලා ගැනීමට බාර ගන්නා සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා. ඒ අයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා ධර්මාභෝධයට වාසනාව සැලසේවා සාදු සාදු සාදු. සදනා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ධර්මාභෝධය වීම පිණිස මේ පින හේතුපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම සතෙක් නිදහස් වේවා කියන අදහසින් මේ පින්කමට දායක වෙලා තියෙනවා ප්‍රසන්න ජයවීර මහත්මයා. ප්‍රසන්න ජයවීර මහත්මයාට පවතින සියලු කායික රෝගාබාධ දුරින්ම දුරු වීම පිණිස මේ පින හේතුපකාර වේවා. ශෛල කර්මයක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ශෛල කර්මයේ කටයුතු සාර්ථක වේවා දීර්ඝායුෂ සම්පත්තත් වේවා නිදුක් නිරෝගී සුව සැලසේවා සාදු
සාදු සාදු. සුජීවත්ව සිටින ප්‍රේමදාස ජයවීර පියාණන්ට විමලාවති ජයවීර මෑණියන්ට මේ පින් එකසේ අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ධර්මාවබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. මියගිය පී.ජේ. ජයවීර මැතිණිය, ඒ වගේම එච්.ඊ. සෝමපාල මහත්මයා සහ එච්.ඊ. අජන්ත මහත්මයා යන අයගේ පරලොව ඒ ජීවිතවලට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. ධර්මාභෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ප්‍රසන්න ජයවීර මහත්මයා ප්‍රදාන ඥාතිත් මිත්‍රාදී සෑම සිළු දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ධර්මාභෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම සතෙක් නිදහස් වේවා කියන අදහසින් මේ පින්කමට මූල්‍යමය වශයෙන් දායක වී මේ පින්කමට සහ සම්බන්ධ වෙනවා ඉසුක අමීරු මලවිගේ පුතණුවන්. ඉසුක අමීරු මලවිගේ පුතාගේ පෙර අකුසල් යටපත් වී මේ ජීවිතයේ පවතින සීල බාධා කරදර දුරු වී කායික මානසික පීඩා දුරු වී කායික මානසික සැප සැහැල්ලුව ඇති වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වී ඒ වගේම අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වී මේ ජීවිතය සමෘද්ධිමත් ජීවිතයක් බවට පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඉසුක අමිරු මලවිගේ පුතාට මේ ජීවිතය යහපත් කර ගන්නවා වගේම පරලොව ජීවිතයේ යහපත පිණිස ධර්මාභෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඉසුක අමීරු මලවිගේ පුතා නමින් මිය පරලොව යන්නට යෙදුණු ඥාතිත මිත්‍රාදීන් සිටිනවා නම් ඒ සියලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් පරලොව වශයෙන් අනුමෝදන් වේවා. පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. ධර්මාභෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. සතෙක් නිදහස් වේවා කියන අදහසින් මෛත්‍රී සිත් පෙරදරි කරගෙන මේ පින්කමට සහ සම්බන්ධ වෙන්නේ පී. ඉන්ද්‍රජිත් මහත්මයා. ඉන්ද්‍රජිත්, දේවිකා, ලක්ෂිකා, රශ්මික, නිරංජලා, ආනන්ද සහ පද්මිනී යන පවුල්වල සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. පෙර අකුසල් යටපත් වී මේ ජීවිතයේ පවතින සියලු බාධා කරදර දුරු වේවි. කායික මානසික පීඩා දුරු වී සැප සැහැල්ලුව, කායික මානසික සැප සැහැල්ලුව, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. මේ කරන ලද පින්කම ඉස්මතු වී සියලු යහපත සැලසේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් පිණිසත් ඒ පින්වතුන්ට මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම එළුවෙක් නිදහස් කරගනිමින් මේ පින්කමට සහසම්බන්ධ වන්නේ ඉන්දිරා අදස්සූරිය මහත්මිය. ඉන්දිරා අදස්සූරිය මෑණියන්ට රංජන පෙරේරා මහත්මයාට දසුනි ධනවල විතාන, ඒ වගේම දිස්නි ගුණසේකර, අකිල් ධනවල විතාන සහ හසිත ධනවල විතාන යන පින්වතුන්ට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. කායික මානසික පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්කම සඳහා මූල්‍යමය වශයෙන් දායක වෙලා තියෙනවා ඈන් නිශානි මාරසිංහ මහත්මිය. ඈන් නිශානි මාරසිංහ මහත්මියට පවතින සියලු කායික රෝග පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා. පෙර අකුසල් තියෙනවා නම් මේවා දුරින්ම දුරු වී මේ ජීවිතයේ සැප සැහැල්ලුව, කායික මානසික සැප සැහැල්ලුව දීර්ඝායුෂ පිණිස මේ පින හේතුපකාර වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ඈන් නිශානි මාරසිංහ මහත්මියට සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයෙන් පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මේ පින්කමට මූල්‍යමය වශයෙන් දායක වී ඒ පින්කම හා සහ සම්බන්ධ වෙන්නේ දම්මින්ද සෙනවිරත්න මහත්මයා. දම්මින්ද සෙනවිරත්න මහත්මයා
එම මැතිනිය සයුනි සකිත් ආගිතේන යන දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පිණිස මේ පින හේතුපකාර වේවා. විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස මේ පින හේතුපකාර වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. සුජීවත්ව සිටින රෙජිනා මෑණියන්ටත් මේ පින කෙසේ අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ධම්මින්ද සෙනවිරත්න මහත්මයා ප්‍රධාන එම මැතිනිය ප්‍රධාන සයුනි සකිත් ගිතේන් සහ දූ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට රෙජිනා මෑණියන්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිස මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ධම්මින්ද සෙනවිරත්න මහත්මයා ප්‍රධාන පවුලේ ඥාතිත මිත්‍රාදී සෑම සියලු දෙනා නමින් අනන්ත සසර ගමනේ පටන් මේ ජීවිතය දක්වා මේ පල්ලව යන්නට යෙදුණු සියලුම ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වී පල්ලව ජීවිත සුවපත් වේවා සපවත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම ධම්මින්ද සෙනවිරත්න මහත්මයා ප්‍රධාන ඥාතිත මිත්‍රාදී සියලු දෙනාට පින් රැස් කර ගැනීමට ඇති සියලු බාධා කරදර දුරින්ම දුර වේවා. සත්පුරුෂ ඇසුර සැලසේවා. දහම් මඟ දියුණු කර ගනිමින් සුවසේ මුතුම චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධ කරගෙන සංසාර දුකින් සදාටම නිදහස් වෙන්න මේ පින හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මූලිකම වශයෙන් දායක වෙමින් මේ පින්කම සඳහා සහසම්බන්ධ වෙනවා තිසරු සංදීප මහත්මයා සහ ආර්.එම්. කුමාර මහත්මයා ඇතුළු පිරිස. කින්ස්ලි ප්‍රේමලාල් පියාණන්, එම් ප්‍රේමවති මෑණියන්, ආර් ලීලාවති නැන්දම්මා, ඒමිස් සප්පු මාමණ්ඩි ඇතුළු තිසරු සංදීප මහත්මයා නමින් සහ ආර්.එම්. කුමාර මහතාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පල්ලව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. තිසරු සංදීප මහත්මයා සහ ආර්.එම්. කුමාර මහත්මයා ඇතුළු සෑම සියලු දෙනා නමින් ඒ හිත නම් සඳහන් සුජීවත්ව සිටින සියලු දෙනා නමින් මිය පල්ලව යන්නට යෙදුණු ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා. පල්ලව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා. සුජීවත්ව සිටින තිසරු සංදීප මහත්මයාට ආර්.එම්. කුමාර මහත්මයාට නම් සඳහන් සෑම සියලු දෙනාට පවුල්වල සුජීවත්ව සිටින සියලු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. කරන කියන සියලු ධර්මයේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්කම සඳහා මූල්‍යමය වශයෙන් දායක වෙමින් සහ සම්බන්ධ වන්නේ ධනවති විජේසේකර මහත්මිය සහ පවුලේ සියලුම දෙනා. ෂෝන් නේතක අබේධීර, ධනවති විජේසේකර, රයන් යෝෂිත අබේධීර, ඒ වගේම කලන ගල් හේනගේ පෙරේරා යන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. මෙත්තානන්ද, සිරිල්, ප්‍රදීප්, මංජුල, වින්ද්‍යා නදීශානි, උපේන්ද්‍ර කෞශල්‍ය, ලක්ෂ්මන් ගල්හේනගේ යන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. කරන කියන සියලු ධාර්මික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිසත් මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අපි පින් අනුමෝදන් කරමින් අපගේ පින තව තවත් මහත්ඵල මහානිසංස කරගත්තා. අපගේ අද අපි පෞද්ගලිකව ඔබ සියලු දෙනා රැස් වුණා වූ මේ පින් තව තවත් වැඩි දියුණු වීමක් තමයි සිද්ධ කරගත්තේ. අපි පින් අනුමෝදන් කරලා ඔබ දැක්කා මේ අපි පින් අනුමෝදන් කරා මේ කිරිගවයන් බලාගන්නේ පින්වත් පිරිසටත් අනුමෝදන් කරා. ඒ වගේම මේ පිරිස අතර සිටි ඔබ එකිනෙකා සතුට සිටින් එකිනෙකාගේ පින් අනුමෝදන් කරගත්තා. එහෙම වෙනකොට අපේ පින බලවත් වෙනවා. බලය වැඩි වෙනවා. දැන් මේ පින බලවත් වෙලා ඉවරයි. එතකොට අපි රැස් කරගත්තේ බලවත් වූ පින අපි අනුමෝදන් කරමු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට.
ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා චතුරාර්ය සත්‍ය ධර්මයේ සූසිය අවබෝධ කර ගැනීම පිණිස මේ සීල පින් හේතුපකාර වේවා සාදු සාදු සාදු. ඒ වගේම නම කියන්නට අවසරයි අපගේ සේරුවිල මංගල රජමහා විහාරාධිපති තැන්පත් පින්වත් අලුදනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් විශේෂයෙන් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ඒ කරන කියන සියලු ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස මේ පින හේතුපකාර වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් පිණිසත් මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී සියලු සංඝයා වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂක සියලු දූ පුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාට විකාශනය සඳහා දායකත්වයේ දරන සෑම සිළු දෙනාට එකසේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂත්පත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් පිණිස මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. 2026 මැයි මාස 9 වෙනි දින මේ පැවැත්වෙන 96 වෙනි ශ්‍රද්ධා බේදානමය පින්කම සඳහා සම්බන්ධ වූ වීනා පෙරේරා මහත්මිය, නිශාමලි අමරසිංහ මහත්මිය ඇතුළු පිරිස, ශෂිනී අබේ වික්‍රම මහත්මිය, ඒ වගේම මිලාන් පෙරේරා මහත්මයා, අයන්ති ආරියරත්න මහත්මිය ඇතුළු කලන් මිතුරන් පිරිස, අනුලා පෙරේරා මෑණියන් සහ සුමුදු පෙරේරා දියණිය, එච්.එල්. කමලාවති මහත්මිය, රුවන් වීරසිංහ මහත්මයා, ඇමරිකාවේ පදිංචි රමණි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනා, ඒ වගේම නිලූෂා ලේක් මහත්මිය, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි විදූෂ මෙන්ඩිස් මහත්මයා, ඒ වගේම නෙවිල් ගුණසේන මහත්මයා සහ නලංජනී ගුණසේන මහත්මිය, මනෝජා ජයසූරිය මහත්මිය, සුජානි දඹගහවත්ම මහත්මිය, හරිත විජේවර්ධන මහත්මයා, ශ්‍රීමාලි පරණයාපා මහත්මිය, සදනා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පවුලේ සෑම සිළු දෙනා, ඒ වගේම ප්‍රසන්න ජයවීර මහත්මයා, ඉසුක අමිරු මලවිගේ පුතණුවන්, ජී ඉන්ද්‍රජිත් මහතා, ඒ වගේම ඉන්දිරා අද්දස් සූරිය මහත්මිය, ඈන් නිශානි මාරසිංහ මහත්මිය, දමින්ද සෙනවිරත්න මහත්මයා, තිසරු සංදීප මහතා සහ ආර්.එම්. කුමරා මහත්මයා ඇතුළු සියලු දෙනා, ඊළඟට ධනවති විජේසේකර මහත්මිය සහ පවුලේ සෑම සියලු දෙනා නමින් අනන්ත සසර ගමනේ පටන් මේ ජීවිතය දක්වා මිය පල්ලෝ යන්නට යෙදුණු යම්තා ඥාතිත මිත්‍රාදීන් සිටිනවාද ඒ සියලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් පල්ලෝ වශයෙන් අනුමෝදන් වේවා. ඒ අයගේ පල්ලෝ ජීවිත සුවපත් වේවා, සපවත් වේවා. ධර්මාබෝධයට වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්කම සඳහා සම්බන්ධ වේ නම් සඳහන් සෑම සියලු දෙනාට අද මේ අසුප භූමියට පැමිණි ඔබ සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වේවා. ඔබ සියලු දෙනාගේ කායික පීඩා දුරින්ම දුර වේවා. මානසික පීඩා දුරින්ම දුර වේවා. කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා. ඔබ සියලු දෙනාට දීර්ඝායුෂත්පත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සූසිය අවබෝධ කරගෙන සංසාර දුකින් සදාටම නිදහස් වෙන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මෙමුතුම් පුණ්‍ය කටයුත්තේ අම්මා සහ පැටවුන් සිව් දෙනෙක්, ගැමිණි එළදෙනුන් 7 දෙනෙකු සහ එළදෙනුන් 10 දෙනෙක් ඇතුළුව ගවයින් 25 දෙනෙකු සහ එක් එළුවෙකුට නැවත ජීවත් වීමට අභයදානය හිමි වුණා. සුපින්නතුන් 81 දෙනෙකුගේ සැදැහැබර දායකත්වයෙන් පවත්වන්නට යෙදුන 96 වන ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය මෙලෙස සාර්ථකව ක්‍රියාත්මක වුණා. මෙදින නිදහස් කරන ලද ගවයින් කිරිකොබින් 7 දෙනෙකු වෙත ලබා දීමද ඊට සමගාමීව සිදු කරන්නට යෙදුනේ ඔවුන්ගේ ආර්ථිකයටද සවියක් වෙමින්. අපි මේ සහභාගී වෙන්නේ
ශ්‍රද්ධා අබේදාන පින්කමේ දෙවැනි පින්කමට ඊයේ වසරේ අපිට පුළුවන් වුණා ගැබිනි ගව දෙනක් නිදහස් කරන්න. මෙවර අපිට පුළුවන්කම ලැබුණා කුඩා පැටවකු සහ මාවක් නිදහස් කරන්න. ඇත්තටම අපිට ඒ ගැන හරිම සතුටුයි. මරණය පෙනිපෙනී හිටපු සත්වයන්ට ජීවිත දාණය දෙන්න ලැබුණ එක ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. මම විතරක් නෙමෙයි මා සමග පින්වත් පිරිසක් මෙහෙට සහභාගී වුණා. ඒ අයටත් මේ අවස්ථාවේ මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ අයට බොහොම පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට මේ අවස්ථාව ලබා දුන්න ශ්‍රද්ධා ආයතනයටත් බෙහෙවින්ම පින්. තව තවත් මෙවැනි පුණ්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්න මෙම ආයතනයට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. අද අපි මේ පැමිණලා ඉන්නේ කඩුවෙල මහමෙන අසපුවට මේ ශ්‍රද්ධා රූපවාහිනී ආයතනය විසින් පවත්වන මේ හැම වසරෙම පවත්වන මරණයට කැපූ හරක් නිදහස් කිරීම සඳහා අපි මගේ භාර්යාව හැම වසරෙම කුඩා කාලේ සිටම හැම වසරෙම හරකෙක් නිදහස් කරනවා. ඉතින් මේ වසරෙත් අපි දිගටම ශ්‍රද්ධා channel එකේ මරණයට කැපූ හරක් නිදහස් කළා. මේ වසරෙත් අපි පැමිණලා ඉන්නේ ඒක නිදහස් කරන්න. මරණයට කැපූ එළදෙනක් සහ පැටියා අද නිදහස් කරනවා. ඉතින් ඒ පින් බලේ අපේ පවුලේ සියලු දෙනාටමත් ඒ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා channel එකටත් ගොඩාක් පින් ඒ වගේ වාර්ෂිකවම පවත්වන මරණ කැපූ හරහක් නිදහස් කිරීමෙන් ඉදිරියටත් ඒවා කරගෙන යාමට එම ශ්‍රද්ධා channel එකට අවස්ථාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ඇත්තටම මගේ පුතා මේ සහ තව මගේ ඥාතියෙක් දෙන්නෙක් නිදහස් කරන සත්තු එක්කෙනෙක් පැටව හම්බ වෙන්න ඉන්න කෙනෙක් අනිත් එක්කෙනා ගවයෙක්. ඇත්තටම මේ අපි තුන්වෙනි වතාවට මේ අබේදාන පූජාවට එන්නේ. බොහොම සතුටුයි මේ ලොකු ස්වාමීන් වහන්සේ දැනට අවුරුදු 12කට ඉස්සෙල්ලා පටන් ගත්ත වැඩසටහන දැන් වෙනකොට බොහෝ සාර්ථක විදිහට කරගෙන යනවා. අපිටත් පින් සිද්ධ කරගන්න සත්වයන්ට අබේදානය දෙන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඊටාම සතුටුයි. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සීල දනාමත් ඉතාමත් කැපවීම වැඩ කටයුතු කරනවා. ස්වාමීන් වහන්සේලාත් බොහොම වුමනාවෙන් මේ කාර්යයට සහභාගී වෙනවා. බොහොම සන්තෝෂයි මේ සතුන්ට දැන් අපි අබේදානය දුන්නාම ඒගොල්ලෝ අරන් යන කට්ටියකුත් වෙලා ඉන්නවා ගලිගමුවෙන් 6 දිනක්. මේ සතු 25 දෙනාම ඒගොල්ලෝ අරගෙන ගිහිල්ලා හදා ගන්නවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් 3 පාරක් අපි නිදාස් කළා. අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝන්වත් හොඳට හැදිලා ඇති, හොඳට හදා ගන්නවා ඇති කියලා. බොහොම ස්තුතියි සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ ශ්‍රද්ධා මානාලිකාවෙන් කරන මේ උතුම් පින්කම අතිශයින්ම වැදගත් පින්කමක්. මේ ප්‍රෝග්‍රෑම් එකේදී දැනනවා හරි මේ අහිංසක සත්තු කිරිගොවීන්ට බාර දෙන එක ඊටාම උතුම් පින්කමක් කියලා මේ නාලිකාවෙන් කරන ශ්‍රද්ධා නාලිකාවෙන් කරන උතුම් පින්කමක්. මරණ බියෙන් පසුවන අහිංසක සතුනට නැවත ජීවිත දානය පුදදින ශ්‍රද්ධා අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය මෙතකින් නොනැවතී තවදුරටත් ක්‍රියාත්මකයි. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට SCO YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ ඔබන්න.